ඒක හරි සුන්දරයි. මේ ගමනේදී ඔබ අවබෝධ කරනවා. ඔබ ගැන දැනගන්නවා. ඔබ කවුද? අපි හිතන්නේ අපි කොහේ හරි ඉඳලා මේ ඉපදිලා කියලා. අපි හිතන්නේ අපි මැරලා ඉවරලා කොහේ හරි යනවා කියලා. ඇත්තම කතාව මොකක්ද වෙන්නේ? ඇත්තටම මෙතන සිරස දෙරනා වගේ ෆ්‍රීකවන්ස් එකක්. පුදුමයි. පුංචි කාලේ පුටුව දැන් එනවා වගේ. සාර අසංඛ්‍ය කල්පලක්ෂම එක ෂණේ. එක කම්පනයක. බලකොට 33 නේද? අපි කතා කරලා මේ 31 ලෝක ධාතුවම එක ෂණයක. එක කම්පනයක. ඉපදෙන්නේ මේ එක සිතක එක කම්පනයක. මේ යන්නේ මේ මොහොතේමයි. ඔබ දිව්‍ය ලෝක යන්නේ මැරලා නෙමෙයි මේ මොහොතේමයි. මේක කම්පනයක. නේද? ආභසර බ්‍රහ්ම ලෝකේ කොහෙවත් නෙමෙයි. මේ සිත අවබෝධ කිරීම තුළ ඔබට අත්දකින්න ලැබෙනවා. මේක ආශ්චර්යයි. මේක පුදුමයි. ඒත් ඇත්තයි. බුදු සමයේ ඇත්තට මේ සත්‍ය ඇහෙනකොට ගොඩ බොහෝ අය කියනවා. ආශ්චර්යයි ස්වාමීනි අద్භූතයි ස්වාමීනි මට වැටුණා ස්වාමී. පුදුමත් හිතෙනවා. මේ මහා භූත පවා සකස් වෙන හැටි කියනකොට පුදුම හිතෙනවා. ඇත්ත. පිටි ගෝණිය උපමාව අරගෙන එක පිටි අංශුවක් අරගෙන මේ මුළු කතාවම මුළු විශ්වයේම කතාව කියන එක කම්පනය කියලා. මෙවැනි දේශනයක් කවදානම් අහයිතනේ. අපිට මේ පිටි වලින් පුළුවන් රොටි හදන්න, ආප්ප හදන්න පුළුවන්. අපිට පුළුවන් කේක් එකක් හදන්න. නමුත් ඔය තියෙන එක පිටි අංශුවයි. අධ්‍යයනය කරොත් ඔතන තියෙන එක පිටි අංශුවයි. මෙන්න මේ වගේ ඔබ මේ කතා කරන මේ පෘථුවියද එහෙම නැත්නම් ඔය විශ්වයේද අභ්‍යවකාශයේ සේරම එක කම්පනයයි. මේ ලෝකේ කෙලවර හොයනවා. NASA අතට අදටත් දරුණා විශ්වයේ කෙලවර හොයන. ඒ තාරාංශ මේ මොහොතේම පේනවා මේ එක කම්පනයේ මේ ලෝකේ කෙලවර තියෙන්නේ. අකම්පනයයි කම්පනය අතර කතාවක්. අර පිටි අංශුවේ උපමාව අරගෙන. අතර මේ වෙනකොට මේ මනුස්ස ලෝකේ අද නූතන විද්‍යාඥයෝ කියලා හිතන් ඉන්න පිරිස හෙල්ලිලා තියෙනවා මේ අභිඥා දේශනාව ඔස්සේ. ඇත්තටම කිව්වොත් ලෝකේ කෙලවර මේ අභිඥා ඥානට හසු වෙනවා. මුළු විශ්වයේම කෙලවර තියෙන්නේ මේ ෂනේ මේ සිතේ මේ මොහොතේ මෙතනමයි කියන එක. මේක ආందోලනාත්මකයි. නමුත් මේක අත්දකින්න ලැබෙනවා. රෝහිතත් ලෝකේ කෙලවර බාහිරින් හොයන්න එපා. කවදාවත් හම්බ වෙන්නේ නැහැ. සිත තුළින් දකින්න. මේ ඔබට දකින්න ලැබෙනවා. මේ අභිඥා දේශනා තමයි ඇත්තටම මේ යුගයේ මේ ආශ්චර්ය කරන්නේ. අපේ ස්වාමීන් වහන්සේලාට මාර්ගෝපදේශය වෙලා තියෙන බුද්ධෝත්පාද දේශනා. ඔය ලොකුවට කියාගෙන බණ කියාගෙන දඟලන අපේ හාමුදුරුවෝ උන්ගේ ගයිඩ්ලයින් එක විෂන් එක තියෙන බුද්ධෝත්පාද දේශනාවලයි. උන් මෙතනින් හෙලි කරන කාරණා හෙලි නොකරොත් උන්ට කියන්න බණක් නැහැ. උන් බණ කියන්නේ මේ දිහා බලලා. මේ අභිඥා ඥානට හසු වන පරම සත්‍ය කියන දේශනා අද බොහෝ භික්ෂුන් වහන්සේලා අධ්‍යයනය කරනවා. ඔවුන් 31 ලෝක ධාතුව තුන් ලෝකෙම මේ ෂනේ මේ සිතේ කියන එක දැක්කේ බුද්ධෝත්පාද දේශනා තුලින්. ඔවුන් අභිධර්මාචාර්ය විභාග පාස් කරාට ඔවුන් එක දැනන් හිටියේ නැහැ. ඔවුන් බාහිර ඇත්ත කරගෙන බණ කිව්වට ඔවුන් දැනන් හිටියේ නැහැ මේක එක කම්පනයක් කියලා. අදටත් කියා ගන්න බැරුව ඉන්නවා ස්කන්ධය කියන්නේ වේගයක් කියලා. අදටත් කියා ගන්න බැරුව ඉන්නවා සිත කියලා දෙයක් නැහැ සිත කියන්නේ වේග නිරූපණයක් කියලා. අදටත් හිතා ගන්න බැරුව ඉන්නවා මේ එක කම්පනයක සියල්ලම කතාව තියෙන්නේ කියලා. අනාගාමි භූමියේ කොහමද ඔබ නැවත උපදින්නේ නැත්තේ ඇයි? ඇයි අනාගාමි කියන්නේ? මේ ශබ්ද වර්ණ ගන්ධ රස පහස වල මේ මැවෙන ආකාරය දැක්කොත් මේ ඔක්කොම කම්පන නිරූපණ කියලා ආයතනවල මැවෙන ලෝකයක ඔබ අතරමං වෙලා ඉන්න බව. මේකක්වත් ඇත්ත නොවන බව. මොකද්ද සුද්ධාෂ්ටකය කියන්නේ? වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායු කියන්නේ මොනවද? මේක කම්පන මේ සියල්ලම සකස් වෙන්නේ ආයතන වලට. මෙයයි ඇත්ත කතාව. මෙයයි ආందోලනාත්මක එලිකිරීම. මෙයයි යුග පෙරළිය. මෙයයි යුග මෙහෙවර. සියවස් ගණනාවකට පසු නැවතත් අන්න අභිඥාලාභීන්ගේ යුගයක් එනවා. අන්න සත්‍ය ලෝකෙට අවදි වෙනවා. මීට එහා සත්‍යයක් ඔබට හම්බෙන්නේ නැහැ. සියල්ලම කුඩු කරමින් අතට අරගෙන දෙනවා වගේ ආරණස මේ සත්‍ය පෙන්වලා දෙනවා. ඔබේ මහා සසරෝගෙම මේ ෂනේ මේ සිතේ මේ කම්පණය කියලා කියන එක ලේසි නෑ. පුංචි කාලේ පුටුව කියනකොට දැන් ඔබට බලනකොට වටපිට බලනකොට කොහොමද සද්දයක් පේන්නේ? පුටුව කියන්නේ ශබ්දයක්. ඇහැ කියන්නේ කැමරාවක්. එහෙනම් කැමරාවට ගහන්නේ පින්තූරයක්. කොහොමද ශබ්දයක් එන්නේ? අන්න සංඥාව බලන්න.
කම්පනයක් කියන එක බලන්න. සංඥාව කියන්නේ කම්පනයක් කියලා පෙන්නපේ. මේ ආශ්චර්යයි. මෙතන කෙනෙක් පුජ්‍යලයක් නැතුව මේ සියල්ලම සිද්ධ වෙන ආකාරය දකිනවා කියන එක ලේසි නෑ. මේ සිතුවිලි පහළ වෙන රටාව හඳුනා ගන්න එක ලේසි නෑ. සිතුවිලි සකස් වෙන ආකාරය දකින්න එක ලේසි නෑ. ඔබට හිතෙන්නේ ඔබ ඉන්නවා මේ මමයි දකින්නේ කියලා. මේ මටයි පේන්නේ මේ මමයි හිතන්නේ කියලා. ඔබ හිතන්නේ ඔබ මේ හැමදේම කරනවා කියලා. නමුත් ඔබ කරනවා නෙමෙයි. ඇසට පේනවා විනා මට පේනවා නෙමෙයි. කනට ඇහෙනවා විනා මට ඇහෙනවා නෙමෙයි. නාසයට ගඳ සුවඳ දැනෙනවා විනා මට දැනෙනවා නෙමෙයි. කායට උණුසුම සීතල දැනෙනවා විනා මට දැනෙනවා නෙමෙයි. දිවට රස දැනෙනවා විනා මට දැනෙනවා නෙමෙයි. අන සිතට සිතුවිලි හට ගන්නවා මිසා මම සිතනවා නොවේ. ඔබ කවුද? ඔබ මේ කයද? නෑ. ඔබ මේ සිතද? නෑ. නේද? මේක මහා පුදුමාකාර කතාවක්. ඔබ හොයාගන්න තැන ඔබ සියල්ලෙන් නිදහස් වෙනවා. ඔබ යනු මේ අරමුණේ ගින්නයි. ගින්න නැත්තන ඔබත් නෑ. ඔබ හඳුනා ගන්නවා. මේ සත්‍ය දකිනකොට ඔබට තවත් මේ ලෝකේ ඇත්ත වෙන්නේ නෑ. ඔබ ඇත්තටම භව නිරෝධය දකිනවා. ඔබ බෞද්ධයෙක් බවට පත් වෙනවා.